අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා මැයි මාස සිට නතර කෙරෙන බවට පැතිර ඇති ප්‍රචාර අසත්‍ය බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය කියා සිටින්නේ අදාළ ප්‍රතිලාභී දීමනා නතර කරන බවට සමාජ මාධ්‍ය තුළ අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගොස් ඇති බවයි. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී යෝජනා ක්‍රමය මුල් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සම්මත වූ පරිදි සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ගෙවීම් කිරීමට අනුමත කරන ලද්දේ 2023 වර්ෂයේ ජුනි සිට දෙසැම්බර් මාස දක්වා පමණයි. ඉන්පසු රජය ගත් තීරණයක් පරිදි මෙම කාණ්ඩය සඳහා අදාළ ගෙවීම් 2024 වර්ෂයේ දෙසැම්බර් දක්වා දීර්ඝ කරනු අතර නැවත වරක් රජය තීරණය කළේ එම ගෙවීම 2025 වර්ෂයේ මාර්තු මාස දක්වා සිදු කිරීමටයි. පසුව අදාළ කාණ්ඩයේ දීමනා ගෙවීම් 2025 වර්ෂයේ අප්‍රේල් මාස දක්වා දීර්ඝ කිරීමට රජය විසින් තීරණය කරනු ලැබුවා. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ සංක්‍රාන්තික කාණ්ඩයට අදාළ දීමනා ගෙවීම සිදු කරන ලද්දේ රටේ පැවති කොරෝනා වසංගතය ආදී හේතුන් මත ආර්ථික වශයෙන් අගතියටපත් ජනතාවට සහන සැලසීමක් ලෙස බවයි. ඒ අනුව සංක්‍රාන්තික කාණ්ඩයේ දීමනාව හැර අවදානමට ලක් වූ කාණ්ඩයේත් දුප්පත් සහ අන්ත දිලිඳු වන කාණ්ඩයන්හිත් ප්‍රතිලාභ දීමනා අඛණ්ඩව ලබා දෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියා සිටිනවා.